හාරක ඔයාගේ ජර්නි එක ගැන ටිකක් කියන්න පුළුවන්ද? ඔයා මොනවද ලංකාවේ කරේ? ඔයා කොහොමද නිව්සීලන්ඩ් ආවේ? ඔයා කොහොමද සිඩ්නි ගියේ? ඔයාගේ ජර්නි එක ගැන විස්තර ටිකක් අපිට කියන්න පුළුවන්ද? මම ඉපදුනේ ගාල්ලේ. ඉතින් ගාල්ලේ තමයි ඉස්කෝලේ ගියේ. හැදුනේ ගාල්ලේ. ගාල්ල කොටුව, ගාල්ල බීචස් ඕවත් එක තමයි පොඩි කාලේ සෙල්ලම් කරේ. එහෙම ඉන්න ගමන් මට මතකයි A level කරලා ඉන්නකොට යුනිවර්සිටි යන සිලෙක්ට් උන්නේ නැහැ. අපේ හිටපු සමහර යාළුවෝ ඒ කාලේ ඕස්ට්‍රේලියා ගියා. ඉතින් මගේ ආවා ඩ්‍රීම් එකක්. මම කොහොමද රටකට යන්නේ කියලා. try කරා බැලුවා ෆයිනෑන්ෂලි කරන්න බෑ. ඉතින් මම සේල්ස් ජොයින් වුණා. ඩිරෙක්ට් මාකටිං කම්පැනියක්. ඔය ගෙවල් වලට ගිහිල්ලා ඩෝර් ඩෝර් සේල්ස් කම්පැනියක්. එතනින් තමයි මම ABC සේල්ස් ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම ජොයින් වුණා ෆාමසිටිකල්. අවුරුදු 4ක් හිටියා ෆාමසිටිකල් වල. FMCG ජොයින් වෙනවා. අවුරුදු 8ක් වැඩ කරා FMCG වල. field sales management, category management, sales operation ඔයගේ අංශවල මම වැඩ කරා. අන්තිමට මට මතකයි 2016 මට තිබුණා ඒ වෙනකොට මම අවුරුදු 5ක management experience. මම MBA එකක් කරලා හිටියා ඒ වෙනකොට. ඔක්කොම දේවල් තිබුණා මට අවශ්‍ය Australian PR එක ගන්න. හැබැයි English අවශ්‍ය වුණා IELTS 7 each. මම කරා මම එකකට 6.5 තමයි ආවේ. ඉතින් යන්න බැරි වුණා ඒ හින්දා. හැබැයි ඊට පස්සේ මගේ wife New Zealand එන්න higher education වලට ආවා. ඒකත් එක්ක අපි New Zealand වලට මූණා. ඒක වෙනම challenge එකක්. එම ආවා අලුතෙන් එනකොට යාළුවෝ කවුරක් හිටියේ නැහැ. මුලින්දම life එක පටන් ගන්න වුණා. මිනිස්සු අඳුරගත්තා, society එක අඳුරගත්තා, අපි life එකක් build කරා. ඒකත් එක්ක New Zealand අපේ ගෙදර වුණා. ඒකත් එක්කම මම මගේ career එක rebuild කරා. ඊට පස්සේ business එකෙන් මගෙන් ඇහුවා role එකක් තියෙනවා ඕස්ට්‍රේලියාව වල මම ගන්න කැමතිද කියලා. මම ඒක අරගෙන දැන් සිඩ්නි වලට ගිහිල්ලා මාස 7ක් වෙනවා.